රාජරාජ මහා මාත්‍යවරුන්ගේ සිරිපහස ලැබුණේ ඓතිහාසික ඔත්තප්පුව රජ මහා විහාරස්ථානයේ වර්තමාන අපේ විහාරාධිපති අපේ නායක හිම්පාණන් වහන්සේට උන්වහන්සේ අපි සියලු දෙනාම පංචශීලයේ පිහිටවලා මේ සෑවරුණාව ගැන බොහොම අනුකම්පාවෙන් දේශනා කරන ලැබුවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දේශනාවේ පින්න කටයුතු සහ සම්බන්ධ වුණු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තවත් කාලයක් මේ සසුන් කෙත තුල ධර්ම දේශනාවේ පුණ්‍ය කටයුතු සිදු කරගන්නට වාසනාව නිදුක් නිරෝගී ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඉක්මන් භවයකදීම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවායි අපි මෙත් සිතින් යුතුව සොදම් නද සියඹලා ගහගම මේ සංසදයේ විසින් මතක් කර සිටිනවා. සදහැවතුනි, අපගේ ගෞතම බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික වහන්සේ තමයි ආනන්ද මහරහතන් වහන්සේ. දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන් ආනන්ද මහරහතන් වහන්සේ වදාළනවා, අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ දියත තුල වැඩි වශයෙන්ම සිටින්නේ අසත්පුරුෂයෝ නේද අපගේ ස්වාමීන් වහන්සේ කියලා. නැත ආනන්දේනි, මේ දියත තුල වැඩි වශයෙන්ම සිටින්නේ සත්පුරුෂයන් වහන්සේලා බව අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඉතින් සදහවතුනි, එවන් කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේ නමක් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුක්තව මේ විචිත්‍රවත් වූ ධර්ම මණ්ඩපයේ වැඩ සිටිනවා. මේ උතුම් ධර්ම දේශනා මේ පින්කම සිදු කරලන්නට මහමෙවුනා පුණ්‍ය භූමිය මත හැදී වැඩි අද වන විට මහා රුක්ෂයක් ලෙසින් ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ධර්ම පිපාසය සංසිඳවන්නට දිවා රැ නොබලා ධර්ම ඔසුපෑන් බෙදමින් මහමෙවුනා අසපුවාසී අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. මේ උතුම් ධර්ම දේශනා මේ පින්කම ආරම්භ කරන හැටියට අවසරයි අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා දහත් වට්ටිය පූජා කිරීම සඳහා ආරම්භ කරනවා. ඒ වගේම තේවා වාදනය සිදු කරන්නටත් අපේ තේවා වාදක මණ්ඩලයට බොහොම අනුකම්පාවෙන් මතක් කරනවා. ඒ තමයි මේ සංවිධායක පින්වතුන් මට වෙලාව දීලා තිබ්බේ රෑ 7යි කියලා. ඒවන මම දැක්ක බෝඩ් වල තිබ්බේ 5 කියලා. ඒතර එතනම අසපු වලට සම්බන්ධ වුණාට එතනම බොරුවක් කියුවා. 5යි කිව්වනම් මම 5ට එනවා. ඒ නිසා මේ ඊතර මිනිස්සු 5 ඉඳලා රස්තිය අඳු වෙනවා. හොඳ නෑ බොරු කියන්නේ. ඒ නිසා මම මුලින්ම කව බෝඩ් වල දාන වෙලාව මට හරියට කියන්න, මම හරියට එනවා කියලා. ඒ නිසා සංවිධායක මණ්ඩලයේ මේ වැරද්දට ඔයාලා සමාව ගන්න ඕන. ඊළඟට දැන් අර නිවේදක මහත්තයට මම කව නවත්තන්න මේ ඔච්චර වර්ණා ඕනේ නැහැ කියලා. මොකද මයික් එකකින් මෙයාලා මයික් ගත්තට පස්සේ චූන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළාලු වැඩිපුරම ඉන්නේ ලෝකේ සත්පුරුෂයෝ කියලා. ඒක බොරුවන්නේ පචයක් නේ. බුදුරජාණන් වහන්සේ නියසිලට පස්පිඩක් අරගෙන වදාළේ මේ ලෝකේ නිවන් දකින්න අය නියසිලට ගත්ත පස්පිඩක් වගේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් සතර අපාය වැටෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළේ ওই මහත්තයා කියපු කාරණාව එයාට වැරදි විදිහට ඒක තේරිලා ඒකයි ඔය. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා මේ මුළු බුද්ධ ශාසනයෙම මේ බුද්ධ ශාසනයෙන් භාගයක් තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ නෑ ආනන්ද, මුළු බුද්ධ ශාසනයෙම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. ආනන්ද, කල්යාණ මිත්‍ර වූ මා කරා පැමිණ මේ සත්වයා ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා කිව්වේ බුදුරජාණන් වහන්සේට.
ඒතර මුළු බුද්ධ ශාසනයෙම තියෙන බුදුරජාණන් වහන්සේගේ මතය. ඒ නිසා මේ වාගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනක දෙවි දේවතාවෝ රැස් වුණ තැනක අපි කතා කරනකොට මේ පරිසං වෙන්න ඕන. ඒකට හොඳම දේ තමයි අවශ්‍ය දේ කෙටියෙන් කිව්ව ගමන් ඉවරයි. ධර්ම දේශනාවට ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරනවා එච්චරයි. ඔය මිනිසු කියන තරම් ಗುಣ මන් තුල නැහැ. මම බොහොම අමාරුවෙන් ජීවත් වෙන පොඩි හාමුදුරුවෝ නම. කරදර ගොඩකට මැදිහත් වුණ හාමුදුරුවෝ නම. ගුණධර්ම පුරුදු කරගන්න පුදුම අමාරු හාමුදුරුවෝ නම. තරහ යනවා, කෙලෙස් ඇති වෙනවා, අමතක වෙනවා. ඒ නිසා ඔය මිනිසු ඉහලින් කියන තරම් ගුණයක් මන් තුල නැහැ. මට මේ ධර්ම දේශනා කරන්න වැලිමඩ සද්දා සීල සංසිත ආරාධනා කරනවා කිව්වම හොඳටම ඇති. හරිද? හොඳයි නවස් දොස් ගියා ඈ. එහෙනම් අපි වන්දනාව කරමු. සාදු 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 මාත් එක්කම කියමු අපට ඇත්තටම ඓතිහාසික අවස්ථාවක්. මම පළමුවෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ වන්දනාව බාර ගන්නට ප්‍රමාද වීම ගැන මීට කලින් ගොඩාක් උත්සාහ කළා මේ පින්වතුන් මාව වඩම්ම ගන්න. ඒකට මම ප්‍රමාද වීම ගැන මං කනගාටු වෙනවා. හේතුව මේ වාගේ උතුම් සුවිසුද්ධ ස්ථානයකට මාව වඩම්ම ගන්න අමාරු වෙන්න හොඳ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ නකධාතුන් වහන්සේ කියලා කියනකොට මම දුවගෙන එන්න තරම් මට ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ඒ නිසා මාව වඩම්ම ගන්න මොකක් හරි අමාරුවක් අපහසුයක් වුණා නම් මට භාග්‍යවතුන් වහන්සේගේ නියධාතුන් වහන්සේගෙන් සමාව ලැබේවා. ඉතින් ඊයේ අපි භාග්‍යවතුන් වහන්සේගේ වම් ශ්‍රී පාද පද්මේ වන්දනා කළා. අද අපිට භාග්‍ය ලැබුණා මේ වම් ශ්‍රී පාද පද්මේ නියධාතුන් වහන්සේ වන්දනා කරගන්න. බොහෝ කාලයකට පස්සේ දෙවි මිනිසුන් එකතු අපි කවුරුත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ දැන් වන්දනා කරමු. අපේ නායක හාමුදුරුව වාසනාවන්තයි. නායක හාමුදුරන්ගේ ඒ ශාසනික ජීවිත කාලේ මේ දිනෝ දහක් එකතුව සෑරජුන් වන්දනා කරන්න ලැබෙන භාග්‍ය ඔබ කවුරුත් වාසනාවන්තයි. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් තඹවන් රැස් විහිදෙන නිය ධාතුන් වහන්සේ වන්දනා කරගන්න ලැබීම ඒ උතුම් ධාතු වර්ණනාවත් මේ දේශනාවට එකතු වෙනවා. ඉතින් අපි කවුරුත් එකතුව දැන් සෑ වන්දනාව සිද්ධ කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං ගච්ඡාමි සාදු 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 ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ
විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චන්තං වේදිතම්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක යදි සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අන්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අඛා පත්තෝ සම්බං ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමන්තුතේ සාදු සාදු සා අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වන් ශ්‍රීපා නඛධාතුන් වහන්සේ විරාජමාන උතුම් ඔත්තප්ප නකා වෙහෙර උතුම් සෑරජාණන් වහන්සේගේ උතුම් මළුව පිළිසකර කරලා දජ පතාක පළඳලා ඒ වගේම ගේට්ටු දොර සවි කරලා මේ කරන උතුම් වන්දනාව අනුමෝදන් වෙන්න බාතික දෙව් රජු ප්‍රධාන දෙව් පිරිවර ඒ වගේම පින් කැමැති හාස්පස සක්වල සිටින දෙවිවරු වහවහ මෙහි පැමිණෙත්වා සාදු සාදු සා අපි උතුම් සෑරජාණන් වහන්සේ වන්දනා කර ගැනීමට මා කීවට පසු කියන්න ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම
සියලු රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළසේක විතරාගී වූසේක විතදෝසී වූසේක විතමෝහී වූසේක බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක බුදුරජාණන් වහන්සේ දස බලධාරී වනසේක විසරද ඥානී වනසේක මහා කරුණික වනසේක අනන්ත ඥානී වනසේක දේවාති දේව වනසේක බ්‍රහ්මාති බ්‍රහ්ම වනසේක අච්චරිය මනුස්ස වනසේක බුදුරජාණන් වහන්සේ දේව නමස්සිත ශ්‍රීපා ඇතිසේක තඹවන් රැස්විහිදෙන නියධාතුන්ගෙන් සමන්විත රංවං රං සිරිපා ඇතිසේක සාදු සාදු යමයින් ලොවේ බුදුන් සරණ ගියේ නං ඒ සියලු දෙනාම සම්බුදු සිරිපා බියස වන්දනා කරන්නාහුය සිරිපා කමලේ නියදහරින් විහිදෙන තඹවන් රැස්දහරින්
ඒ සියලු දෙනා සැනසෙනසේක. දෙවියන් බඹුන් නාගයින් සැදැති දෙවි මිනිසුන් රහතන් වහන්සේලා පවා සම්බුදු සිරිපාබියස වන්දනා කරන කල්හි නියදහරින් තඹවන් රැස් විහිදෙනසේක. සාදු සාදු අප මුනිදු පෙළහර පාන දවසේ නියධාතුන් වහන්සේගෙන් රැස්වී දුනසේක. යමක මහා ප්‍රාතිහාර්ය පාන දවසේ නියධාතුන් වහන්සේගෙන් ජල දහරාවෝ ගිනි දහරාවෝ පැතිරුණසේක. ප්‍රාතිහාර්ය පානාලද වංසිරිපානිය ධාතුන් වහන්සේ වැඩ සිටින. සාදු සාදු මේ උතුම් සෑරජුන්ට දෑත මම නලලේ තබා වන්දනා කරමි. මාගේ වන්දනාව වේවා. සාදු සාදු උතුම් සෑරජුන් පිළිසකර කොට පලිඟු බුබුලක් සේදිස් වෙන සෑරජුන් පිරියම් කොට බුදු රැස් සිහිකොට දජ පතාක පළඳා සෑරජුන් වැඩ සිටින මේ උතුම් මළුව සකසා ගල්පතුරු අල්ලා මැනවින් සරසවා සෑරජුන්ගේ මළුවේ රැකවරණයට දොරටු පිහිටවා. සාදු සාදු කංචුක පළඳවා දහස් ගණනින් විදුලි ආලෝක දල්වා පහන් දල්වා සුවඳ මල් පුන් කලස් තබවා අහසින් මල් වරුසා වස්සවා හේවිසි නාද පතුරුවා වෙස් නැටුම් පූජා පවත්වා මල් විසුරුවා
සුවඳ පතුරුවා සිසිල් පැන් තබවා මලසුන් සතර කොන ගිලන්පස තබවා සාදු සාදු වන්නිය දා සමිඳු පූජා කරමි මේ සියලුම පූජාවෝ පූජා කරමි පූජා වේවා පූජාම වේවා සාදු සාදු දෙතිස් මහා පුරුෂ ලකුණින් සෝභමාන වූ වම්නියදා සමිදු ඔරැඳුන ගෞතම නම් වූ මාගේ ශාස්තෘන් වහන්සේට මම වන්දනා කරමි සෑයේ අතුරන ලද රන්වන් සලුවද උතුන් චීවරද නොයෙකුත් පිරිකරද නියදා සමිඳුන් උදෙසා පූජා කරමි පූජා වේවා පූජාම වේවා සාදු නියදා සමිඳුන් වන්දනා කරමු පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබුණා. ඒ මහා පුරුෂ ලක්ෂණ 32 ඇතුලේ තව 80ක් අනුයන්ජන තිබ්බා. ඒ කියන්නේ අර 32ක් මහා පුරුෂ ලක්ෂණ කොටස් තව බෙදෙනවා 80කට. ඒවට කියනවා අනුයන්ජන කියලා. එයින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ඇඟිලි දිගයි. ශ්‍රී පාදවල ඇඟිලි දිගයි. දීගංගුලි ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඒ මහා පුරුෂ ලක්ෂණයේ තියෙන අනුව්‍යංජනයක් තමයි ඒ දිගු ඇඟිලි වල තඹම තඹ පාට නිය පොතු තිබෙනවා. නිය ධාතුන් වහන්සේලා මොන පාටයිද? තඹ පාටයි. ඒ නිය ධාතුන් වහන්සේලා කොට නැහැ. දිගයි. ලස්සනට උස්ව රවුම්ව දිගට තියෙනවා. තුංග නඛ ධාතු. ඒ නිය ධාතුන් වහන්සේලා උස්ව දිගට තියෙනවා. සිනිද්ධ නඛ ධාතු. ඒ නඛ ධාතුන් වහන්සේ සිනිදුයි. ඒතර නිය ධාතුන් වහන්සේ අනුයන්ජන වලටයි තියෙන්නේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ සිහි කරලා අනුයන්ජනයන්ගෙන් උතුම් නඛ ධාතුන් වහන්සේ සිහි කරගෙන අපි වන්දනා කරමු. මං කීවට පස්සේ හඬ නගලා කියන්න. හොඳට සිහි කරගෙන හඬ නගලා කියන්න. සාදු සාදු සාදු.